සර් ඉස්සර අපේ දෙමාපියන්ත එක්ක ඉන්දියට වඩා අපි අපේ පවුලේ අයත් එක්ක තිබිච්ච සම්බන්ධකම් ඒවට වඩා දැන් වර්තමානයේ දරුවෝ දෙමාපියෝ අතර තියෙන සම්බන්ධයේ ලොකු වෙනසක් අපිට දකින්න තියෙනවා. සර් හිතන්නේ ඇයි ඒ? ඒක හරි සරල දෙයක් නේ. දැන් අපි පුංචි කාලේ අපේ අම්මලත් එක්ක අපේ තාත්තලත් එක්ක ඉන්නව ඇරෙන අම්මා තාත්තා ගෙදර ඉන්න දවසක්. දැන් අපේ අම්මලා කොහොමද වැඩට යන්නේ නැහැ. ගොඩක් වෙලාවට ඒ කාලේ තාත්තලා තමයි වැඩට යන්නේ. නමුත් තාත්තා ගෙදර ඉන්න දවසක් වෙනකන් අපි සෑහෙන්න අමාරුවෙන් බලාගෙන ඉන්නවනේ. තාත්තා වැඩ ඇරලා එනකන් අපි බලාගෙන ඉන්නවනේ. ඉතින් මේ පවුලෙත් එක්ක ගත කරන්න තිබ්බ අපිට ඒ කාලේ ලොකු ආසාවක්. හැබැයි දැන් ළමයින්ට එහෙම ආසාවක් නැහැ. ඒක නැති වෙන්න හේතුව ළමයින්ගේ වැරද්දක් නෙමෙයි. උදාහරණයක් ගත්තොත් එහෙම දැන් වෙනකොට අම්මා ළමයාට පාඩම් කරන්න කියලා අම්මා ගිහිල්ලා ටීවී එක ඉස්සරහා වාඩි වෙනවා. නැත්නම් අම්මා TikTok එකට ගිහිල්ලා අම්මට නිදහසක් හම්බුන ගමන් TikTok එකේ වීඩියෝ ටික බල බල ඉන්නවා. ළමයාට පාඩම් කරන්න කියනවා. ඉතින් කොයි වෙලාවකවත් අම්මයි ළමයි අතර තාත්තයි ළමයි අතර සංවාදයක් යන්නේ නැති වුණාම ළමයි සහ දෙමාපියන් අතර තියෙන සම්බන්ධය නිකම්ම අඩු වෙලා යනවා. චරිත්ගිමාන් විභාගයට ජීවිතයට ජයගෙනෙන සොඳුරු ඇදුරා